හායි කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට මම නම් ගොඩාක් හොඳින් ඉන්නවා අද මම ඔයගොල්ලන්ව අරගෙන යන්නේ මේ ඔයගොල්ලන්ට දැන් පේන්නේ රෂ්‍ය වල තියෙන ට්‍රේන් එකක් ඇතුලේ මේ තියෙන අපි ඒ ට්‍රේන් එකේ තට්ටු දෙකක් තියෙනවා අපි ගියේ උඩ තට්ටුවේ රූම් එකක ඔයගොල්ලන්ට පෙන්නන්න මම යන්නේ දැන් අපේ රූම් එක මේ තියෙන අපේ රූම් එක මෙතන 4 දෙනෙක්ට යන්න පුළුවන් මේ රූම් එක. ඒ කියන්නේ පල්ලෙහා ඇඳවල් දෙකේ දෙන්නයි උඩ මේ විදිහට ඇඳවල් දෙකක් තියෙනවා. ඒ දෙකේ මේ රූම් එක වෙන් කරලා තියෙන්නේ 4 දෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන් විදිහට. අපි ඉතින් මේ විදිහට ගම් නියම් ගම් පහු කරගෙන පැය 12ක් තිස්සේ මේ යන්නේ මොස්කව් වලට. මොස්කව් කියන්නේ රෂ්‍ය වල තියෙන කැපිටල් එක. ඇත්තට මෙතනට යන්නේ මගේ પાස්පෝර්ට් වැඩකට. අපි ඉතින් මේ යන අතරමඟ කෑම කෑවා ගෙදරින් කෑම අරගෙන ඇවිල්ලා කෑවා ඉතින් නිදාගත්තා දැන් අපි මේ ලෑස්තිලා ඉන්නේ දැන් අපි ළඟයි ආවිල්ලා බහින්න ලඟ වෙලා තමයි ඉන්නේ ආයෙත් මේ විදිහට පිළිවෙලට ඇඳවල් ටික හදලා වොෂ්රූම් ඔක්කොම තියෙනවා හොඳට ක්ලීන් වට තියෙනවා අපි ඒවලටත් ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන මේ දැන් අපි ට්‍රේන් එකෙන් බහලා ස්ටේෂන් එකේ බෑග් චෙක් කරන තැන තමයි ඉන්නේ. මෙතනින් ඉතින් අර ලංකාවේ එයාපෝට් එකේ වගේ බෑග් එක දාලා එහා පැත්තෙන් අරගෙන එහෙම තමයි චෙක් කරලා තමයි අරින්නේ. සිකියුරිටි එක පොඩ්ඩක් වැඩි මොස්කව් වල. මොකද ගොඩාක් ක්‍රිමිනල් දේවල් වෙන දේවල් ගොඩක් වෙන්නේ හේ මොකද ක්‍රවුඩ් එක වැඩි. කියන්නේ ගොඩක් පිට රටවල කට්ටිය වැඩි. ඒ නිසා මේගොල්ලෝ ගොඩක් තැන්වල හරියටම චෙක් කරනවා. කියන්නේ පොලිසිය කට්ටිය හැමතැනම රේල්වේ ස්ටේෂන් එකේ පාරේ හැමතැනම ඉන්නවා. එතකොට තව තියෙනවා මෙහි වීසා නැතුව ගොඩක් අය ඉන්නවා. ඒ අයව බලනවා චෙක් කරනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මෙතනත් ලස්සන වයිබ් එකක් තියෙන්නේ මේ ෂොප් එකේ. එහෙම ගොඩක් ලස්සන දේවල් තියෙනවා. මේ තියෙන්නේ මොස්කව් වල රේල්වේ ස්ටේෂන් එකේ අපි එළියට ඇවිල්ලා එළියෙන් බලනකොට හරි ලස්සනනේ පොඩක් ආකිටෙක්චර් එක වෙනස් හරි ලස්සනයි ඊට එහා පැත්තෙත් රේල්වේ එකක් තියෙන්නේ ඒකේ ට්‍රේන් එකක් යන ඕගොල්ලන්ට පේනවා ගොඩක් ක්‍රවුඩ් එක ඉන්නවා ගොඩක් ටැක්සිස් තියෙනවා මෙතන ගොඩක් ටැක්සි නවත්තගෙන ඉන්නවා මොකද ගොඩක් දුරට මේ රටේ දැන් මොස්කව් වල ඇතුලේ මෙට්‍රෝ වලින් තමයි ගොඩක් අය යන්නේ නැත්තම් ටැක්සි වල සාමාන්‍යයෙන් ටැක්සි වල ගණන් ටිකක් හයි. ඒ හින්දා ගොඩක්ම අය යන්නේ මේ තියෙන මෙට්‍රෝ එකක්. ගොඩාක්ම තියෙන්නේ මෙට්‍රෝ. කියන්නේ තමන්ගේ පර්සනල් වෙහිකල් එකක් නැත්තම් අනිවාර්යෙන් මෙට්‍රෝ එකක තමයි ගොඩක්ම සාමාන්‍ය කට්ටිය යන්නේ. බිල්ඩින්ස් එහෙම හරි ලස්සනයි. කියන්නේ පුදුමයි. කියන්නේ දැක්කම එක එක හැඩයට ග්ලාසස් අල්ලපු ඒවා එක එක පාටට පොඩි වයිබ් එකේ චේන්ජ් එකක් තියෙනවා මොකද අපි ඉන්න සිටි එකයි මොස්කව් වලයි පොඩි වෙනසක් තියෙනවා පොඩ්ඩක් මෙහි අපි ඉන්න සිටි එකට වඩා ග්‍රේඩ් එකක් ඉහළට තියෙන්නේ මොකද මේක රුසියාවේ කැපිටල් එක නිසා පාරවල් වලත් ගොඩක් වාහන තියෙනවා ගොඩක් මිනිස්සු ජීවත් වෙනවා ලස්සන බිල්ඩින්ස් තියෙනවා මට ගොඩක්ම ඒ කියන්නේ මෙහි ගොඩක්ම අපේ ලංකාවේ ගෙවල් දොරවල් තිබුණාට මෙහි ඉන්නේ අපාර්ට්මන්ට් වල ඒ කියන්නේ එක අපාර්ට්මන්ට් උත් වෙනස් ඔයාලට පේනවා ඉතින් හැමතැනම ට්‍රේන්ස් යනවා ඒ කියන්නේ අපේ දැන් normally යන
වෙහිකල් රෝඩ් එකත් එක්කම වගේ බලනකොට ඒකට පැරලල්ව යනවා ට්‍රේන්ස්. දැන් ආවා අපේ ඩෙස්ටිනේෂන් එකට. පේනවනේ මේ කොඩිය දකින්නකොට මාර ආඩම්බරයක් හිතෙන්නේ මට නම්. මේ තමයි එම්බසි එක, රෂියන් එම්බසි එක, ශ්‍රී ලංකන් රෂියන් එම්බසි එක. හරි ලස්සනට හරි නීට් එකට හරි පිළිවෙලට තියෙනවා සහිතනවා. මේතන දකින්නකොට නම් ඇත්තටම ලංකාවට යන්න තරම් හිතෙනවා. අපේ සංස්කෘතිය, අපේ ආගම, මේ හැම දෙයක්ම අපිට මතක් කරනවා. මෙතන මේ වීඩියෝ එකේ නැති තව දේවල් තියෙනවා. මට ඒ ටික ගන්න බැරි වෙච්ච තැන් තියෙනවා. හරිම ලස්සන. ඉතින් මේ ෆුල් කිට් එක එහෙම දකින්න මෙතන ඉන්න ඔෆිසර්ස්ලාත් සාරි එකක් ඔස්සරියක් ඇඳලා වැඩ කරන්නේ. හරිම ආස හිතුණා මට. අපි දැන් මේ වැඩේත් කරගෙන දැන් යන්න හදන්නේ මේ shopping mall එකකට චුට්ටක් ගියා. ලස්සනයි ඇත්තටම. වෙනස්ම විදිහේ දේවල් තියෙනවා. ඉතින් ඒවත් බලලා කරලා දැන් අපි මේ ඉන්නේ බස් හෝල්ට් එකේ. ඒ කියන්නේ මොස්කව් වල ඉඳන් අපි ඉන්න සිටි එකට යන්න තියෙන බස් හෝල්ට් එකේ ඉන්නේ. මෙන්න මේ බස් එකේ ඉතින් ඇතුළ මේ විදිහට තමයි. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.